මහත්තයා උදේම යන්න වෙයි නේද? ඔයාට අද ඒ ඔෆිස් එකේ වැඩේ තියෙනව නේද කරගන්න? ඔව් ඔව්. ඔයාට නම් උදේම ගිහිල්ලා කරගන්න ඕන වැඩ. දවස් ගණන් රස්තියාදු වෙනවනේ. මේ මහත්තයයි මොකද කාරණාව? මම මේ තාත්තගේ උපැන්න සහතිකය අරගන්න කියලා. ඒක කරන්නේ අර එහා පැත්තේ දමයන්ති මිස්. එයාව ගිහිල්ලා පොඩ්ඩක් හම්බෙන්නකෝ. එයාගෙන් අහලා බලන්න. ඔයාගේ වැඩේ කරලා දෙයි. මිස් දමයන්ති කියන්නේ කවුද? ඒ මම තමයි. ඔයාට මොකද්ද කරගන්න ඕන? මම මගේ තාත්තගේ උපැන්න සහතිකයක් අරගෙන යන්න ආවේ මිස්. එහෙමද? මම තව පොඩ්ඩකින් සීට් එකට යනවා. අර ඉස්සරහා කවුළුවේ ෆෝම් එකක් අරගෙන ෆිල් කරලා දෙන්න. කියන්නනේ අපේ පුතාට මේ දවස්වල හරියට නිදහසක් නෑ. පවුලා මෙයා. ශේෂ්ඨත්වයේ වැඩවලට හස්බන්ඩ් නරේටයි මෙහෙටයි ක්ලාස් වලට පුදුම වියදමක් තියෙන්නේ. ඒක නම් ඇත්ත. මේ කාලේ ළමයින්ට උගන්වනවා කියන එක සෑහෙන්න වියදම් යන වැඩක්. ඔය අපේ ළමයින්ට අර ක්ලාස් මේ ක්ලාස් පීස් වලටම දෙන්නෙක්වත් හම්බ කරලා මදියනේ දැන්. සල්ලි මේ පැත්තෙන් ගන්නවා අනිත් පැත්තෙන් ඉවර වෙනවා. මේ කාලේ හරිය දරුණුයි. අපි දෙන්නම ජොබ් කරන නිසා ළමයින්ටත් උගන්වගෙන ජීවිත කෑල්ල ගැට ගහගෙන යනවා. මිස් මගේ උපැන්න සහතිකේ පොඩ්ඩක් ඉන්නනේ. ඔයාලගේ වැඩ විතරක් නෙවෙයිනේ අපිට තියෙන්නේ මෙතන. ඔයාලට ඕන වෙලාවට මේකේ මේ වැඩ සිද්ධ වෙන්නේ නැහැ. මේක වැඩ සිද්ධ වෙන ක්‍රමවේදයක් තියෙනවා. ගේ අම්මලාට යකෝ